නිවස සිට පාසල් වලට තියෙන දුර සම්බන්ධයෙන් ඇප්ලිකේෂන් එක තමයි මේක. මුලින්ම අපි අපේ අදාළ නිවස තියෙන දිස්ත්‍රික්කයේ අපි ඇතුළත් කරගන්නවා. ඉන් අනතුරුව අපේ දරුවා ඉගෙන ගත යුතු පාසල ගැහැණු දරුවන් යනද පිරිමි දරුවන්ද නැත්නම් මිශ්‍ර පාසලක් යන වගේ ඇතුළත් කරගන්නවා. අධ්‍යාපන ලැබෙන මාධ්‍ය ඇතුළත් කරනවා. ඊළඟට අපි නිවස සිට බලාපොරොත්තු වෙන දුර කිලෝමීටර් 3ද 5ද 10ද 20ද යන වගේ අපි ඇතුළත් කරගන්නවා. ඊන අතුරුව අපේ නිවස තිබෙන ස්ථානීය ලොකේෂන් එක අපි මාක් කර ගැනීම සඳහා අපිට කරන්ට් ලොකේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ෆෝන් එක වේවා ඩෙස්ක්ටොප් එකේ ඔටෝමැටිකලි ඇඩ් කරගන්නවා. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙනවා අපේ ලොකේෂන් එක මැනුවලි ටයිප් කරන්න latitude longitude වලින් ඕලම් දන්නවනම් මොන ටයිප් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි zoom කරලා අපේ ඇප්ලිකේෂන් එකේම තියෙන අගලන් ස්ථානය ටැප් කරමින් අපිට ඒ ස්ථානය ලබා ගන්න පුළුවන්. ඉන් අනතුරුව මේට ඉස්සර තිබ්බ ෆිල්ටර්ස් වලටයි අපේ ඩිස්ටන්ස් එක බලන්න අපි ස්කෝල් ටික හොයන්න find the schools වලින් අදාළ ස්කෝල් ඒ ක්‍රයිටීරියා වලට අදාළ තියෙන ස්කූල් ඔක්කොම ටික එනවා දුරත් එක්ක ඉතාමත් වැදගත් වෙන අවස්ථාවක් මේක. මෙතනින් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන පාසල ඔයගොල්ලන් මොන පාසල කියන්නේ කියන එක අපි එතන සිලෙක්ට් කරගත්තට පස්සේ පාසල බෆර් එකක් එක්ක අපි මැප් එකක් හදනවා. මේ මැප් එකේ අනිකුත් පාසල් එතන සඳහන් වෙනවා. ඒක සම්බන්ධ සම්පූර්ණ මැප් එකයි report එකයි ගැනීම සඳහා ඔබලාගේ විස්තර data ඇතුළත් කරලා ෆෝම් එකක් පුරවන්න ඕනේ. මේ ෆෝම් එක පුරවීමෙන් ඔයාලට මේ අදාළ මැප් එකයි report එක ගන්න පුළුවන්. එතනදී කොළඹ පොඩි මුදලක් අය වෙනවා. මේ ඇප්ලිකේෂන් එකේ සාමාන්‍ය මුදල රුපියල් 1000ක් විතර වෙන අතර මේ අවස්ථාවේදී විශේෂ මට්ටමක 750කට ලබා ගන්න පුළුවන්. details දාලා සබ්මිට් කරලා පස්සේ ඔයාලන්ට තියෙන ප්‍රොසීජර් එක නතර සලහම් වෙනවා. එතනදී WhatsApp එක හරහා ඔයාලන්ට මෙසේජ් එකක් එනවා ඔයාලන්ගේ payment details සම්බන්ධ. ඒ payment එක කරලා පස්සේ ඔයාලන්ට ඒ bank slip එක හරි payment එක කර බව සාහිත කරන WhatsApp එකේ නම්බර් එකට යවුවට පස්සේ ඔයාලන්ට ඔයාලන්ගේ report එක ඒ WhatsApp එකටම ඔයාලන්ට WhatsApp නම්බර් එකටම හම්බ වෙනවා. ඒ WhatsApp මේ ආකාරයට ලැබුණාට පස්සේ ඔයාලට open කරලා ඔයාලන්ගේ සම්පූර්ණ detail එක හොයා ගන්න පුළුවන්.